සති දෙක තුන ඇතුළත අපි අන්ඩාධිපුරේ සමුළුව කැඳවනවා. ඒ සමුළුවේ ඉලක්කය 25000කට සෙනඟක් අපි කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අද මේ අවස්ථාවට සහභාගී වෙන රාජ්‍ය සභා කොට්ටාස සතියේ තමුන්නාස සියලු දෙනා ගම්බිම් වලට ගිහිල්ලා අපේ සමුළුවට විශාල සෙනඟක් සහභාගී කරවන්න මම මාත් එක්ක එකතුලා ශාඛා සමිතිය හදන්නට මගේ බිරිඳත් එක්ක එකතු වෙලා සමගී වනිතා සමිතිය හදන්නට තමුන්නාසලා ඉතින් කැපෙයි කියලා මම විශ්වාස කරනවා. මිත්‍රවරුනි අද පොරබදන ආසනේ දිනන ආසනයක් වුණාට අපේ තිලකරත්න මහත්මයා සංවිධායකවරුන් ලයිස්තු කියවගෙන ගියා. සංවිධායකවරුන් ලයිස්තු කියවගෙන යනකොට පෞගේ කාලය තුල විශාල සංවිධායකවරුන් පිරිසක් ප්‍රබෝධන ආසනයෙන් මාරුලා ගිහිල්ලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි මේ ආසනේ දිස්ත්‍රික්ක අංකයකට දිනුවට මේ ආසනේ ඡන්දනික CC-කට යන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා මේකට මන්දිවරේ බිහි වෙන්නේ නැහැ. ඒ වගේම මේ ආසනේ එන සංවිධායකවරයා බලනවා ටික දවසක් මනාවට බෙදලා යනවා. ආශ්‍රය තුළ රැඳෙනකේ අර්ථයක් නැහැ. මේක තමයි යථාර්ථය. මේක තමයි යථාර්ථය. තිත්‍ය යථාර්ථය මේක තමයි. ඒක නිසා මේ ආශ්‍රය සංවිධායකවරුන් හැමෝම මේ හොරපතන ආශ්‍රය ගොඩ ගන්න අමාරු ආශ්‍රය විදිහට දකිනවා. හැබැයි මම ඒක දකින්නේ නැහැ. මම හිටපු සාගර අමරසිංහ මහත්මයාත් එක්ක කතා කරා. එතුමා සමිතිය 320ක් හදුවා කියලා කිව්වා. මම ඊට යාට ගිහිල්ලා ඒ සමිතිය 320 අක්‍රිය පිරිස හැරෙන්නට ඒ සමිතිය 300 සක්‍රිය මට්ටමට ගෙනල්ලා ඉතුරු රාජ්‍ය සභා කොට්ටාස්දී හැම ගමකම කාසුටි හදන්න කටයුතු කරනවා කියන විශේෂම. ඒ වගේම මේ හොරපතන ආශ්‍රය ඊළඟ ලක්ෂණය තමයි හැමදාම මේකට බහින්නේ පිටි. අපි පක්ෂය ගත්තත් එහෙමයි, එක්සත් ජාතික පක්ෂය ගත්තත් එහෙමයි. 1947 මුස්ලිම් දෙමළ කොංග්‍රසය අපිත් එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය කියලා සියලුම ජාතින් එක්සත් කළ හදපු පක්ෂ තමයි එක්සත් ජාතික පක්ෂය. අපි බලතේ කියන්නේ එක්සත් ජාතික පක්ෂය. හැබැයි පසු කාලීනව අර කොංග්‍රස් මේ කොංග්‍රස් ඒ වගේම වෙනම දෙමළ කොංග්‍රස් ඉස්මතු වුණා. ඒකෙන් මොකද වුනේ? එක්සත් ජාතික පක්ෂයේ අපිත් එක්ක හිටපු මුස්ලිම් ජනතාව සහ දෙමළ ජනතාව වෙන වෙන කොංග්‍රස් වල බෙදලා ගියා. අපිට එහෙම බෑ. මේකේ ඉදිරියේදී බිහිවන සියලුම නායකයෝ සමගි ජන බලවේගයේ මුස්ලිම් නායක වෙන්න ඕන. දෙමළ නායක බිහිවෙනව නම් සමගි ජන බලවේගයේ දෙමළ නායක වෙන්න ඕන. ඒ නිසා පක්ෂය ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් නායක බිහි කරගන්න සහ බිහි වෙන්න අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කරනවා කියන එක විශේෂම කියන එක මම එදා ඉඳන් 2015 ඉඳන්ම මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා මමත් එක්ක මතේ හිටියා පක්ෂය ඇතුලේ දෙමළ සහ මුස්ලිම් නායක හදන්න ඕන කියලා. සිංහල නායක ඕන තරම් ඉන්නේ. ඒ නිසා අපි මේ පක්ෂය ඉදිරියට ගිහිල්ලා ලබන අවුරුද්ද මැද වෙනකොට පච කොටාගේ ආණ්ඩුව ඉවරයි. ලබන අවුරුද්දේ අවසාන වෙනකොට අපි මේ රටේ අලුත් ආණ්ඩුවක් බිහි වෙනවා. ඒ ආණ්ඩුව සමගි ජන බලවේගයේ ආණ්ඩුව කරන්න තමුන්නාස්ලා අපිත් එක්ක අත්වල වෙනකට ඉදිරියට කඩු කර ගන්න මම ඉල්ලීමක් කරනවා. අද තෙල් මිලේ යනවා, විදුලි මිලේ යනවා, ඒ වගේම විදුලි මිලේ යනවා, තෙල් මිලේ යනවා, පොඩි භාණ්ඩ මිලේ යනවා, ඉහළ යනවා, ඒ වගේ ඩොලර් එකක් ඉහළ යනවා, රුපියල පල්ලයට යනවා. අයුව මොකද කියන්නේ? යුද්ධයක්ලු. ඊරානෙත් එක්ක ඇමරිකාව ගහගන්නවලු. ඊශ්‍රායලයකට හොට දානවලු. හැබැයි ඒකක්වත් කොහොම කිව්වත් අද ඊරානේ මුදල් ලේකකේ වැටෙන්නේ නැති වෙලාවක ශ්‍රී ලංකාවේ මුදල් ලේකකේ වැටෙන්නේ මිතුරු වෙන මොකුත් ඉඳලා නෙමෙයි මුන් වරකම් කරන හින්දා. මම දන්න ධර්මී පළවෙනි ගල් ලඟුරු 9 කෝටි 6ක් කෙරුවා. කොහමද ගිහිල්ලා? නව 5 කෝටි 6. ඊළඟට තෙල්වලි මොකද කරේ? ලෝකේ කිසිම රටක් මිලදී ගන්න නැති ගානකට තෙල් තරලේ මිලදී ගත්තා. ඒ විතරක්ද? හැකර්ලා මේරුවන හැකර්ලා ඒ වගේම එයාලංකායක ඒ වගේම තබල් දෙපාර්තමේන්තුව මේ ආදි වශයෙන් විශාල මුදලක් මේ රටෙන් අස්ථානගත වෙලා තියෙනවා. මේ මාලිමාණ්ඩු හිතාගෙන ඉන්නේ මේ රටේ ඩිජිටල් තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය ඒකවල තමයි ගෙනාවේ නෑ. 80 දශකයේ තමයි කම්පියුටර් සහ ඩිජිටල් තාක්ෂණ අපේ රටට ආවේ. මේ රට රාජපක්ෂලා පාලනය කළා, කුමාරතුංගලා පාලනය කරා, රනිල්කම සිංහල පාලනය කරා. හැබැයි ගෝඨාභය පාලනය කවදාවත් කොහොම හැකරලා සල්ලි වරගම් කරේ නෑ අපේ ගිණුම් වල. හිතන්න බැරි මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් හැකරලා වරගම් කළා. ඩොලර් 200ක් දීලා කියනවා උඹලා දැන් ගිහිල්ලා ආණ්ඩුවට ඩොලර් 200ක් දීලා කියනවා උඹලා දැන් ගිහින් නෙස්කැෆ් එකක් දීලා වරේ. ඩොලර් 200ක්. හැබැයි ඒක කිසි ගාණක් නෑ. මොකද මොනවා කරත් අන්තිමට කෙලවෙන්නේ ජනතාවගේ පොකට් එකෙන් තමයි යන්නේ. අපි අපේ පක්ෂේ නෑ කියා රුපියල් 5000ට පොරමිටිය දෙනවා කිව්වම ඒක ඇහුවේ නෑ. ජනතාව ගමින් ගමට ගිහිල්ලා ගෙයින්කට බොරු ගන්න කිව්වා. ගමින් ගමට බොරු නෙමෙයි ඒ ඉස්සර කිව්වා. දැන් ගෙයින්කට බොරු කියලා දැන් මාලිමා ආණ්ඩු බලට ආවේ. දැන් පොරමිටිය කීයද? 10000 12000.
දැන් වීබිල කීයද? වීබිලේ 120 කිව්වම 120 කියනකොට සාතික 120 කියන මදි කියපු කට්ටිය අද රුපියල් 100ට රුපියල් 95ට රුපියල් 80ට වී ගන්නක උඩ බලාගෙන ඉන්න. අද වීවල ගන්න මිලයි පෝරවල මිලයි දැක්කම කවදාවත් මේ රටේ ජනතාවට ගොවි ජනතාවට ගොවිතැන් කරලා කොට එන්න බෑ මේකෝ. ජනතා මහන්සි වෙනවා. ඒ විතරක්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි දෙපාර්තමේන්තුව දාලා සියල්ලම ගොවියන්ගේ බඩේරුකු හේන්දීඩන් ඔක්කොම අල්ලගෙන යනවා. සියල්ලම දේවල් අරගෙන තියෙන. හැබැයි ජනතාවට අස්වැසුමක් දෙන්න ගියාම ජනතාවට පින්පඩියක් දෙන්න ගියාම ආබාධිත දීමනාවක් දෙන්න ගියාම ආණ්ඩුව විවිධ හේතු කියලා අයව මගන්. ඉතින් මිත්‍රෝනි කතාව නම් තෝලාවෙන් කිව්වේ කොහමද? බාණ්ඩාගාරේ පිරීලා ඩොලර් ගලාගෙන ඇවිල්ලා ಭಾರತයේ බේරේ මුහුදට වෙනවා කියලා කිව්වා. හැබැයි තමුන්නාගේ ගම්බිම් වල එහෙම යන්න බැරි පාරවල් කීයක් තියෙනවද? වෙන එකක් ඕනේ. මෙතනින් දායකතු පොදාන යාංගෝයේ අද ගංගා යාංගෝයේ අදුලට යන පාර අද වෙනකොට දිත්තාසලු විනාඩේ ගෝදගෙන ගිහිල්ලා. අද වෙනකන් හදන්න හම්බුන්නේ නැහැ. දැන් එන එල්ලිනෝ තත්ත්වය කියන්නේ එක පැත්තකට වයින්නවා ගම් වතුර අනිත් පැත්තට පාවිල්ලිනවා. අපිට අහුවෙන පාවිල්ල. මේක තමයි කියන්නේ දළදා මාලිගාවට බෝම්බ ගාපෙවුන් රටේ පාලනය අරගත්තට දළදා මාලිගාවේ අනුවස් වෙනස් වෙන්නේ. ඒ අනුවස් මගින් මේ රටට ඇතිලා තියෙන්නේ රාණ්ඩු කුමාර සාගතය සහ අණ්ඩු කුමාර සාපයක්. ඒ නිසා මිත්‍රෝනි බොරු කියලා ඡන්දෙ දිනුවට ටොයෝටා වික්ස් දෙනවා කිව්වට ලක්ෂ 14ට ලස්සන රටක් හදනවා කිව්වට පොහොසත් රටක් හදනවා කිව්වට ආදායම තියෙන්නේ වික්ස් නෙමෙයි බරගරත්තක් ගන්න බැරි ආර්ථිකයක්. අද පොහොසත් රටේ මේ හිඟා ගන්නවත් බැරි ආර්ථිකයක් හිඟා ගාවට හිඟමනක්වත් හම්බෙන්නේ ආර්ථිකයක් තමයි අද මේ රටේ හදලා තියෙන්නේ. නිසා මිත්‍රෝනි දීර්ඝ විරාමයක් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුව මං කලින් කිව්වා වගේ ලබන අවුරුද්ද වෙනකොට අවසන් මේ ලබන අවුරුද්ද අන්තිම වෙනකොට තව ආණ්ඩුවක් පත් වෙනවා. ඒ ආණ්ඩුව සමගි ජන බලවේගයේ ලබන අවුරුද්ද අන්තිම වෙනකොට සමගි ජන බලවේග ආණ්ඩුවක් හදලා 2029 ඉස්සෙල්ලා අණ්ඩු කුමාරව ගෙදර යවලා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න සිරිමිල අත්පත් කරන්න කියලා වුණා. ඒ වගේම ඉල්ලීමක් තියෙනවා පෝර මිටියක් ගන්න වීමිටි 5ක් ගන්න තියෙනවා කියන ප්‍රසිද්ධිය කියන්නේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම හොරබදන ආසනයේට ඇතුළු දිස්ත්‍රික්කයේ අnder දිස්ත්‍රික්ක ආසනවල පොඩි වෛරස් එකක් යනවා. මේක තමයි ස්වාධීනටි වෛරස් එක. මින් ඉදිරියට හොරබදන ආසනයේ වෛරස් නැහැ. හොරබදන ආසනයේ තවදුරටත් ස්වාධීනටි නැහැ. සියලුම ස්වාධීන කණ්ඩායම් අපි ග්‍රහණය කරගෙන සමගි ජන බලවේගයේ තනි පක්ෂයක් විදියට හොරබදන ඉදිරියට යනවා. පොරොන්දු මනිනවා